මම ගැමුණුපුරේ ඉඳලා ආවේ. ඇත්තටම සර් කියනවා මම ජීවිතේත් එක්ක කලකිරීම සෑහෙන කලකිරීමකින් හිටියේ. සර් ගාවට ඇවිල්ලා ඉස්සලාම අවසන මම මේක විශ්වාසයක් තිබුණේ නැහැ. දන්නේ නැහැ මොකද මම මේ ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම තැනකට ආවේ. ඒ වුණාට සර් මේ දැන් සර් ආශ්‍රය කරන්න ගත්ත දවසේ ඉඳලා මගේ ජීවිතේ සම්පූර්ණව 100%ක්ම වෙනස් වුණා සර්. මම හිටියට වැඩිය සෑහෙන හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මොකද මම මිනිස්සෙක් වගේ හිටියේ. දැන් ඇත්තටම හොඳට මිනිස්සෙක් වගේ මනුස්ස මට්ටම මගේ මූණෙම පේනවා. මට ලැබිලා තියෙනවා. ඒ දේවල් ලැබුණ සර් කාට ආපු හින්දා. ඇත්තටම සර් මේ මම කියන්නේ සර් හම්බුනේ මගේ පෙර පිනකට. මම හැමදාම මම බිව්වා. සාමාන්‍ය පිට කණ එකත් මම හිතුවේ නෑ මට අත්හර ගන්න පුළුවන් වේද කියලා. මම හිතුවේ නෑ මේ බොන එකත් නතර කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒක මම දන්නේ සර්ගේ කතා බහත් එක්ක සර් කියන දේවල්ත් එක්ක සර් දැනුණ දේවල් සර් දුන්න අදහස් මේ දීපු හැමදේම සර් දුන්නේ තනිකර මගේ දේවල්ට වගේ මට ඒක දැනුණා. ඉතින් ඒ හින්දා සර් මට හිතා ගන්න බැරි තරමට මම වෙනස් වෙලා ඉන්නවා. මට සතුටක් තියෙනවා සම්පත් සර් ගැන මේ වගේ සර් කෙනෙක් කවදාවත් හම්බ වෙයි කියලා අපි හීනකින්වත් හිතුවේ නෑ. ගරුටක් දැන් අවුරුදු 8කට පස්සේ ආයෙත් අපේ ජීවිතේට අපි ඇවිල්ලා ලොකු සතුටකින් සැහැල්ලුවෙන් දැන් ජීවිතේ ලස්සනට දෙන්නත් එක්ක ගෙනියන. මහත්තයා තනිකර බේබද්දෙක් සර් විට කනවා මේ මාළු අල්ලනවා යන්නම් වාලේ යනවා ගෙදර ජීවත් වෙන්න ඕන වට ජීවත් වෙනවා. එහෙම තමයි මහත්තයා ජීවිතේ ගත කරන්නේ. දැන් නම් 100%ක්ම හොඳ තත්ත්වයක් තියෙනවා. දැන් විට කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ ගෙදරින් කොහෙටවත් යන්නෙත් නැහැ යාළුවා ආශ්‍රය කරන්නෙත් නැහැ. සර් ගැන දැනන්නේ දෙවියෙක් වගේ තමයි සර් ගැන දැන. මොණි අපි හැමදාම අපි ගොවිතැන් කරනවා සර් මම ගොවිතැන් කරලා සර් හැමදාම අපි කිරි ආහාර ගෙනියන්නේ මයියන්ගේ පන්සලට. ඇත්තටම සර් මම හිතාගත්තා මේ අතරම නොදකින්න දෙවියෝ නොදකින්න දෙවියන් වඩා දකින්න දෙවියෝ වටින නිසා සර් මම මගේ ඉස්සලාම අනුස්ථානට ගෙනාවේ සර්ට දෙන්න. ඇත්තටම මේක මම දැකපු දෙවි කෙනෙක්ට හා සමානයි සර්. අනේ පින් සිද්ධ වෙයි. ඇත්තටම සර්ට පොරොස් පිළියක් ගෙනාවා ඉස්සෙල්ලා වගේ ගෙනාවා කේක් එකක් ගෙනාවා. අතරම ගෙනාවා නම් ජීවිතේ විඳිනවා නම් විඳවනවා නම් ඒ හැමදේම නැති කරගෙන ජීවිතේ විඳින්න ඕන නම් අනිවාර්යයෙන්ම සම්පස්ස ගාවට එන්න අනිවාර්යෙන් Tamanට නැතුණ හැමදේම 100%ක් 100%ක් සුවර් සම්පස්ස ගාවට આવොත් එimhe Taman ළඟ තියෙන හැම ප්‍රශ්නයකම විසඳුමක් තියෙනවා. හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙනවා. අනිවාර්යෙන් ඉතින් ලෑගෙන හොඳ ශක්තිමත් හොඳ පුරවැසි විදියට හොඳ කපල් එකක් හොඳ කපල්ලයක් විදියට අනාගතයේ අතිසාර්ථකව කරගන්න පුළුවන් එකම තැන සම්පත් මහත්තයා පමණයි. ඒතර අපිට නැතුව දෙමාපිය හම්බුනහා සමානයි. මගේ තාත්තා නෑ මම ඉදත් කිව්වසලට මට නැතුව මගේ තාත්තා හම්බුනහා සමානවම ඇත්තට මේ තාත්තාට තියෙන බය, ඒ ගරුත්වය මේක එහෙමම තියෙනවා සර්. දැකපු දවසේ නම් ඒ තිබ්බ වෙනස සර්ට උනත් දැන් මගේ මූණ දිහා බලපුවාම මගේ දත් ටික දිහා බලපුවාම ශරීරය දිහා බලනකොට පෙරුමේ වුණත් අමුතු පිරිපුන් ගතියක් ඇවිල්ලා මේ හැම දෙයකම වුණා සර්. ඇත්තටම සර් මම කියන්නේ මට අදහන දෙවියෝ තමයි ඉතින් සර් තමයි ඉතින්. අයිතරින් යහන් මට ඇහින්දුටු ජීවමාන දෙවියෝ සම්පස්ස තමයි. නොදකින දෙවියෝට වැඩිය දකින්න දෙවියෙක් හැටියට සර් ඔබතුමා මට ආශිර්වාද කරනවා. මම දන්නවා අනිවාර්යයෙන්ම හොඳ මගට ගන්නවා. මට හොඳ යහපත් ජීවිතයක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියන ඒ චේතනාව ඒ අදිෂ්ඨානය තියාගෙන මම සම්පස්ස එක්ක දිගටම හැමදාම මගේ ජීවිත සාර්ථක කරගන්න කම්ම ඉන්න සම්පස්ස වෙනවා.